ඉලක්කය වුණේ යොමේෂ්. පසඳුට කිසිදු චෝදනාවක් නැහැ. දෙවුන්දර හෙල්ලූ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් පොලිසියට වමෑරූ දේ. දෙවුන්දර ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට කාන්තාව ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 29 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නා. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සිදු කර ඇති බවයි. මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදු වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු මිය ගිය අතර ජීවිතක්ෂයට පත් වූයේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචි 28 හැවිරිදි යොමේෂ් නදීෂාන් හා 29 හැවිරිදි පසිඳු තාරුක නම් දෙදෙනායි. ඔවුන් මිතුරෙකුගේ නිවසේ පැවති මත්පැන් සාදයකට සහභාගී වී යතුරුපැදියකින් ආපසු යමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් යතුරුපැදියේ ගැටීමට සලස්වා වෑන් රථයෙන් බැස ආ පිරිසක් ඔවුන් දෙදෙනාට වෙඩි තබා තිබූ බව පොලිසිය සඳහන් කළා. අනතුරුව දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස වෑන් රථයෙන් පැමිණි පිරිස ඔවුන්ට වෙඩි තබන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පොලිසිය පැවසුවේ ශෙහාන් සත්සර හෙවත් දෙහිගෙදර රංග සහ ඔහුගේ සොහොයුරා වන දෙහි බාලේ නැමැති පුද්ගලයින්ගේ මෙහෙයවීම මත මෙම ඝාතන සිදු වී ඇති බවට සැක පළ කරන අතර යොමේෂ් නදීෂාන් නැමැත්තාට පසුගිය කාලයේම ඔවුන්ගෙන් මරණ තර්ජනද එල්ල වී තිබූ බවයි. වෙඩික්කරුවන් සහ යොමේෂ් නදීෂාන් කලක් සමීපව කටයුතු කර ඇති අතර මත්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් පසුව ඔවුන් විරසක වී ඇති බව අනාවරණය වී තිබෙනවා. යොමේෂ් නදීෂාන්ට එරෙහිව අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් පවතින බවත් පොලිසිය සඳහන් කළා. මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය යොමේෂ් නදීෂාන් වූ අතර ඔහු සමග යතුරුපැදියේ ගමන්ගත් පසිඳු තාරුක කිසිදු අපරාධ චෝදනාවක් නොමැති අයෙකු බවද පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් පුද්ගලයාගේ බිරිඳද ඒ අතර වනවා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා පස්වරුවේ මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ලබන 29 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා. ඒ අනුව සැකකරුවන් සිව් දෙනා මාතර කොටුවිල මාලිම්බඩ සහ තිහගොඩ යන පොලිස් ස්ථානවල රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය යොමේෂ් නදීෂාන්ගේ දේහය ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවසට රැගෙන අතර මියගිය පසිඳු තාරුකගේ දේහය අද රාත්‍රියේ ඔහුගේ නිවසට රැගෙන ඒමට නියමිතයි.